හලෝ යාළුවනේ අද වර්ල්ඩ් විත් ලකියා YouTube channel එකත් එක්ක ඔයාලා එකතු වෙන්න subscribe කරලා එකතු වෙන්න. අද අපි මේ mid exam එක ඉවරලා අපි දැන් මේ සරසවි පන්සලට යන්න කියලා ලෑස්ති. දැන් අපි ඉන්නවා දමිත් ඉන්නවා, සයාන් ඉන්නවා, නිපුන් ඉන්නවා, තව ධනුස්ක ඉන්නවා. ඔව් මේ දැන් අපි උඩට යන ගමන් ඉන්නේ දැන් ඔය ඉන්නේ දමිත්. දැන් සයාන්ගේ අදහස් ඔක්කොම අපි විමසන ගමන් ඉන්නේ. මේ පිටිපස්සෙන් එන්නේ නිපුන් මේ අනුරාධපුරේ අභිමානයක්. දැන් මේ හෙල්මට් එකක් දාගෙන ඉන්නේ ධනුස්ක. ගාල්ලේ ධනුස්ක තමයි හෙල්මට් එකක් දාගෙන ඉන්නේ දැන්. ඔව් පොර පොඩ්ඩක් සමාජයට මුණ දෙන්න පොඩ්ඩක් කැමති නෑ. ඇත්තටම මේ අද මිඩ් එක්සෑම් එක ටිකක් අමාරුයි අපිට දැන් ඔළුව අවුල් වෙලා තින්නේ පොඩ්ඩක් ස්ට්‍රෙස්. පිට ඉන්දී පන්සලට ගිහිල්ලා පොඩ්ඩක් අපි හිත නිවා ගන්න කියලා ලෑස්ති. දැන් මේ තියෙන්නේ සරසවි පන්සල. අපි මීට කලින් ඇවිල්ලා නෑ මේ අද තමයි ඉස්සලාම යන්නේ. ඇත්තටම හිත නිවෙනවා මේ පන්සලට එන පාර දිගට එද්දී සෝභා සෞන්දර්යය අතින් නම් කියලා නිම කරන්න බැරි වටිනාකමක් තියෙන්නේ. ඇත්තටම අද අපි පොය දවසේ තමයි මේ අපි පන්සලට ආවේ. අද පොය දවසේ මේ ආගම වතාවක් වෙනවා. අපි දැන් සරසවි පන්සලට ඇතුළට ඇවිල්ලා දැන් අපි යනවා විහාරගේ බෝධි මළුව බැඳ ගන්න. ආසිල් ගන්න උපාසකම්මලා තව ගමේ කිහිප දෙනෙකුත් ඉන්නවා. දැන් අද පොය දවස නිසා ඇතරම හිත නිවෙනවා මේ පන්සලට ආවට පස්සේ මේ සෝභාදාමත් එක්ක තියෙන සෝභා සෞන්දර්යයත් එක්ක තියෙන බැඳීමත් එක්ක හිත නිවෙන තැනක් මේක. දැන් උඩට යන ගමන් ඉන්නේ. ඔයාලට පේනවා මේක තියෙන ලස්සන ඇත්තටම සෝභාදාම අතින් නම් මේක ඇත්තටම ගැත්තේ හිත නිවෙනවා. ඔව් අපේ සියහන් ඉන්නවා, ධනුස්ක ඉන්නවා, තව නිපුන් ඉන්නවා. අපේ සෙට් එකම දැන් උඩට යන ගමන් ඉන්නේ. අපි දැන් උඩට යන ගමන් ඉන්නේ. දැන් අපි චෛත්‍යය වැඳගත්තා. දැන් මේ තියෙන්නේ චෛත්‍යය. ඇත්තටම හිත නිවෙනවා දැක්කම. අපි දැන් බෝමලුවට යන ගමන් ඉන්නේ. මේ මායි ධනුස්කයි අපේ අනිත් සෙට් එක පල්ලෙහෙන් එන ගමන් මේ තියෙන්නේ බෝමලුව. ඇත්තටම හරිම හිත නිවෙන තැනක්. අපි ස්ට්‍රෙස් නැති කරගන්න ආපු හොඳම තැනක් මෙතන. ඇත්තටම හරිම නිදහස්. ඔන්න එහෙනම් දමිත් අපිත් එනවා ඔයාලගේ පස්සෙන්. ඔව් මේ දැන් අපේ සියහන් ඉන්නවා, ධනුස්ක නිපුණුයි සෙට් එක මුඩට.
ඔන්න ඉතින් අද දවසේ අපි පොයේ දවසේ මිඩ් එක්සෑම් ඉවර වෙලා හැමෝටම මේ අද තිබ්බේ මැතමැටික්ස් තිබ්බේ ලේසි හින්දා මේ පන්සලට ආවේ හැමෝම තීරණය කර පන්සල් එන්න අපි බුදුන් වැඳලා අපි ඊළඟට ඉස්සරහට තියෙන වීඩියෝ එකේ බොමලුව හැමදෙලා තනකොළ තිබුණ ඒවා ගලවලා පිරිසුදු කරන් ඒව කරලා ඇත්තටම අපිට මේ පන්සලේ අපේ පොඩි හාමුදුරුවෝ හම්බ වුණා. ඇත්තටම සුවදශීලී හාමුදුරුවනමක්. අපි මේ ඉන්නේ ලක්ෂාන්. ඇත්තටම ගණන් ලේසි කියලා ධනුෂ්ක කිව්වට මේ අපිට නම් ඉතින් ලේසි නෑ ඉතින්. ඇත්තටම අපි අද පොයේ දවසේ පිනකුත් කරගත්තා. ඇත්තටම කලාත්මක අතින් ගත්තම මේ පන්සල අපේ විශ්වවිද්‍යාලයේ තරම්ම ලස්සනයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක බැඳුණු හැමදේම හරි ලස්සනට පේනවා. ඇත්තටම මේ සුන්දරත්වය මේ ලස්සන හැමදේම රැකගන්න එක අපගේ වගකීමක්. එහෙනම් යාළුවනේ අදට යන්න වෙලාව වෙවිලා. තවත් අලුත් දවසක හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට අපි නවතිනවා. ඒ වගේම YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න, ලස්සන comment එකකුත් දාන්න. හැමෝටම තෙරුවන් සරණයි.